පැහැදිලි කරන්න. හරි නේද? දැන් මම හිතන විශාල වාහනට සම්බන්ධ ගොඩක් අය මෙතන ඉන්න නිසා. හරි. වාඩිවෙන්නකොනේ. ප්‍රධාන ප්‍රශ්නේ ගරු පොඩ්ඩක් මේක අවසන් කරගන්න. ඒ කියන්නේ ප්‍රධාන ප්‍රශ්නේ මේ වාහන අපි අවුරුදු 5ක් විතර වහලා තිබුණා. ඒතර අපි ටිකක් හොයලා බැලුවා 2018 වගේ වාහන ආනයනය කරලා තිබුණා ඩොලර් බිලියන 2.2ක වටු. වැඩිම. 2019 බිලියනට ආසන්නකට ආනයනය කරලා තිබුණා. එතකොට ඒක අවුරුද්දක. ඒකට අවුරුදු 5ක බලපුවාම මේ හිරවීම විසින් විශාල ලෙස වාහන ආනයනෙමුත් අපිට යම් ආර්ථික ආය අර්බුදයකට යනවා. ඒකයි ඇත්ත කතාව. හැබැයි අපි ඒ අතර කල්පනා කරා දැන් මේක කොයි වෙලාවෙ හරි මේ රිස්ක් එක බාර අරගෙන අපි මේක නිදහස් කරන්නත් ඕන. හැබැයි නිදහස් කරන පළමු වෙලාවේදී මේ වගේ තෙරපුමක් අනිවාර්යෙන් එනවා. ඒ අවුරුදු කීපයක් වහලා තිබුණේ. නේද? අවුරුදු කීපයක් වහලා තිබුණ නිසා නිදහස් කරන පළමු වෙලාවේදී මේ තෙරපුම එනවා. එතකොට අපි මන ගන්නවා අපිට මේ තෙරපුමට දැන් මුහුණ දෙන්න පුළුවන්ද? අපි බැලුවා රයිට් මේ තෙරපුමට අපි මුහුණ දෙන්න පුළුවන්. කියලා අපි අපේක්ෂා කරා ඩොලර් බිලියනයක් බිලියන 1.2කුත් අතර වාහන ප්‍රමාණයක් ආනයනය කරන්න අපි ඩොලර් නිදහස් කරගන්න පුළුවන් වේවි කියන අදහසක හිටියේ. හැබැයි ඊ වෙනකොට අපේ එල්සි ඕපන් වෙලා තියෙනවා ඩොලර් බිලියන 1.6ක වාහන ආනයනය කරලා තියෙන ඩොලර් බිලියනයකට ආසන්නව. ආනයනය කරලා තියෙන ප්‍රමාණය එල්සි ඕපන් කරලා තියෙන ප්‍රමාණය රයිට්. ඒත් අපි ලෑස්ති වෙන්න මොනවද දෙන්න. හැබැයි ඒතකොට සමහර ක්‍රියාමාර්ග අපිට ගන්න සිද්ධ වුණා. මේක අර විවෘතව වේගයෙන් කඩාගෙන වැටෙනවා වෙනුවට සමහර බැරියර්ස් බාධාවන් ටිකක් අපිට හදන්න සිද්ධ වුණා. එහෙම නැතුණුත් වෙන දේ තමයි නේද? ඒ කියන්නේ වාහන මත අපි මේ ගන්න තීන්දුව මුළු ආර්ථිකයේම බිඳ වැටීමකට භාජනය වෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි නේද දුමින්ද අපි කට්ටිය මන අවස්ථා ගණනාවක් දිගට එකතු වෙලා දිනපතා එකතු වෙලා මොකද්ද කරන්නේ කොහොමද මේක කරොත් මොකද්ද වෙන්නේ මේක කරොත් මොකද්ද වෙන්නේ කියලා දීර්ඝ ලෙස අපි සාකච්ඡා කළා තමයි මේ පියවර ගත්තේ. ඒතර මම හිතනවා අර පැරණි ඒ වගේ සමහර ඒවා ඉවත් වෙලා ඇති. මේ සමහර ඒවා විනාශ වෙලා ඇති. සමහර ඒවා අපි ගත්තු ඒ වගේම යම වෙනස්කම් කරන්න ඇති. ඒක වෙන්න පුළුවන්. මම හිතන්නේ අපි ඒක සාකච්ඡා කරගන්න ඕන ඊළඟ පියවරේදී. දැන් අපිට අපේක්ෂාව තිබුණේ මොකද මේක වහගෙන ඉන්න එක ආර්ථිකයට හොඳ නැහැ. වාහන සංචිත ආර්ථිකෙත් වැහුවා වගේ තමයි. ඒ වගේම අපේ රටේ තියෙන වාහන සංචිත ගත්තොත් ඔක්කොම අවුරුදු 10-15 පරණ වාහන. ඒ නිසා ඔය වාහන අනතුරු වැඩි වෙන්නත් යම් ප්‍රමාණයකට මේ පැරණි වාහනවල හේතු වෙලා තියෙනවා. ආර්ථික අනිත් පැත්තෙන් ගත්තොත් වාහන වෙළඳ පොළට ආර්ථිකයක් තියෙනවා. ඒ ආර්ථිකයත් අපි වහලා තියෙනවා. ඒ නිසා ඔක්කොම සැලකිල්ලක් කරලා තමයි මේක විවෘත කරන්නේ. හැබැයි එකක් මම හිතන මෙතන කවුරුත් නැතුව ඇති කියලා. අර නිකන් කල දුටු තැන නේද? වල ඉස ගන්න ඕන වගේ මේ අවස්ථාව එන්නකොටම සමහර අය ඒ අවස්ථාව උපයෝගී කරගත්තු ආකාරය ගැන නම් සමහර අය ගැන අපිට පැහැදීමක් නැහැ. හිතවිමතෝ කියන්නේ. අපි රටක් හැටියට අසීරු තීන්දුවක් ගන්නවා ඒක විවෘත කරන්න. හැබැයි ආයෙ මොකද කරන්නේ? සමහර අය ඒකට පොඩි කාක්කෝ වගේ මම විවෘත කියන්නේ. හොඳේ කාක්කෝ වගේ මේකෙන් ආයෙ අර පැරණි ගේම ගහන්න කියලා මතවාදයකට ආවා. ලයින් එකට ආවා. ඒ නිසා අපි තද්දට නීතිය නම් ක්‍රියාත්මක කරනවා. දැන් මම දන්න සමහර වාහන වගේ පිරවලා තියෙනවා. සමහර වාහන වගේ පිරවලා තියෙනවා නේද? ඒක කරන්න දෙයක් නැහැ. හරිද? ඉතින් වෙනදා වුවට මම හිතන්නේ සතියෙන් දෙකෙන් ආයි නිදහස් කරන අපි කරලා නැහැ. නඩුවක් ගිහිල්ලා තියෙනවා. දැන් අධිකරණය කියලා තියෙනවා බේරුම් කරන එකට එන්න කියලා. අපි බේරුම් කරනදී අපේ ස්ථාවරය කියන්න. ටිකක් ශක්තිමත් ස්ථාවරයක බේරුම් කරන්නේ ඉන්නේ. මොකද එහෙම වාහන ගෙනල්ලා වැඩක් නැහැ වගේ වෙන තරමට බේරුම් කරන්නක් වෙනවා. ඇයි? තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්නත් ඕන. ඒක වර්ධනය කරගන්නත් ඕන. හැබැයි මේ අවස්ථාව මොකද්ද? නේද? අන්න ඒක ගැන ටිකක් සැලකිලිට ලක් කළ යුතුව තිබුණා කියන එක තමයි අපේ හැඟීම. මම මේ හිතන හැඟීම නේද? ඒකත් එක්ක නම් හිතන්නේ. ඉතින් ඕක තමයි අපි වැඩේ. ඉඳලා ගැටලු තියෙනවා නම් අපි ඊළඟ පියවරේදී නේද? දැන් ආරම්භයේදී අපි මේ පියවර ගත්තා. ඊළඟ පියවරේ තමයි ගැටලු තියෙනවා නම් निराකරණය කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ගැන අපි සැලකිලා වාදනය.
මෙහෙම තියෙනවද? ඒ කියන්නේ බැංකුව විසින් ඉන්වොයිස් එකක් ඉල්ලනවා. නේද? මම සමහර ඒවා වගේ තියෙනවා වෙන්දේසියේදී අපිට දෙනවා අගයක්. ඒ අගය අපි බැංකුවට ඒ නිවැරදි ඉන්වොයිස් එක ගිහලා බැංකුවට දීපුවාම තමයි LC එක ඕපන් කරන්න පුළුවන්. එතකොට එනවා ප්‍රශ්නයක් වෙන්දේසියේදී ගත්තු ගානට වඩා අඩුවෙන් දාන්න පොඩි කැමැත්තක් තියෙනවා. එතකොට ඒ ඉන්වොයිස් එක අරන් බැංකුවෙන් කියන මේකට අපිට ඕපන් කරන්න බෑ කියලා. ඔහොම ප්‍රශ්නයකුත් මම දන්න විදිහට තියෙනවනේ නේද? රයිට්. හරිද? ඒ නිසා මම හිතන්නේ නෑ අපි මම දැන් මේ පීවරය අපි ඉමුකෝ නේද?